අයියේ මේ ඩ්‍රෙස් එක නාමල් අයියට ගොඩාක් ලස්සනයි. ඔයා කොහොමද මේක ගැලපුවේ මේ විදිහට ලස්සනට? ඇත්තටම නම් නාමල්ගේ තියෙන්නේ මලයි තියෙන්නේ අපේ ස්කින් කලර් එක ටැග් කලර් එකක් තියෙන්නේ. එතකොට යාට ලයිට් කලර් හරියන්නේ නැහැ. එතකොට අපි එන හැම කස්ටමර් කෙනෙක්ටම අපි යාගේ ස්කින් කලර් එකත් එක්ක බලලා සාරි එකත් එක්ක බලලා තමයි ජැකට් එක සිලෙක්ට් කරන්නේ. මම නාමල්ට ඩාර්ක් මෙරූන් එකක් තමයි තෝරගත්තේ. චෙක් ඩිසයින් එක සිම්පල් එක. මොකද නාමල් අය මීට කලින් විෂූට් වල කරලා තියෙන්නේ ගොඩක් අර මේ ඩිසයින් තියෙන වර්ක් එක සාමාන්‍ය මම දැන් කරලා තියෙන්නේ සිම්පල් වර්ක් එකක්. ඊට අමතරව අපි පත්තර දාලා අඳන්නේ නැහැ. රිදි දාලා තමයි කෙහෙල් මුවේ හැඩේ කියන එක තමයි නිලමැදුමේ ප්‍රධාන හැඩේ. එතකොට ඒ කෙහෙල් මුවේ හැඩයට තමයි මේ නිලමැදුම අඳලා තියෙන්නේ. මම හිතනවා නාමල් අයටත් පහසු ඇති කියලා. මොකද අපි පත්තර දාලා අන්තරේදී මොනවාද පෑඩ් තියලා එහෙම අඳන්නේ නැහැ. එතකොට තනිකර රෙදි වලින් තමයි අපි මේක හැඩේ ගන්න. සාම්ප්‍රදායික නිලමැදුම සම්පූර්ණ රෙදි වලින් තමයි තියෙන්නේ. 36ක් තියෙනවා. ඒකට 36ම දාලා ඒ තියෙන ජුවලරි ඔක්කොම දාලා ගෝල්ඩ් ප්ලේටඩ් ජුවලරි දාලා තියෙන්නේ. ඒකට ඔක්කොම දාලා තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. මම හිතනවා නාමල් අයට පහසු ඇති කියලා. මොකද ලංකාර අය කියන්නේ පොළොන්නරුවේ නම්බර් 1. ඉතින් එයාට එයාගේ ස්ටුඩියෝ එකේ මට මෙහෙම වැඩක් කරන්න හම්බෙච්ච එක ගැන සතුටුයි.